පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ නිරන්තරයෙන් පුවත්මවන චරිතයක් කියලා ඔයාලා දන්නවනේ. හැබැයි අද අපි කියන්න හදන්නේ පියුමි හංසමාලි ගැන නම් නෙමෙයි. ඔයාලට මතකද පියුමි හංසමාලි කාලයක් සම්බන්ධතාවයක් පවත්වපු ප්‍රගීත් ධනුෂ්කව? අන්න එයා ගැන තමයි මෙන්න මේ කතාව. පියුමි හංසමාලි සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වගෙන ඉඳලා එකපාරටම පියුමිව අතෑරලා දාලා වෙන සම්බන්ධයක් පටන් ගත්ත ප්‍රගීත්ව අද වංචා විමර්ශන කාර්යාලයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ලීසින් පහසුකම් ලබා ගැනීම සඳහා කූට ලේඛන සකස් කරමින් මිලියන 13ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් තමයි මේ විදිහට ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. හොඳම සිද්ධිය තමයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඔහු Taman වැරදි කියලා පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔහුට ලක්ෂ 100ක ශරීරයපයක් දීලා. හැබැයි ග්‍රාම සේවක සහතිකයක් නැති නිසා ඇප අත්සන් කරන්නත් බැරි වෙලා. මේ ගැන පියුමි ඔන්න Tamanගේ Facebook ගිණුමේ මෙන්න මෙහෙම ස්ටෝරි එකක් වගේම පෝස්ට් එකකුත් ෂෙයා කරලා තියෙනවා. පියුමි කියන්නේ නම් පියුමගේ අත්සන හොරාට දාලා වාහන අරගත්තට අද හොඳ දඩුවමක් ඔහුට ලැබුණා කියලා. ජීවිත කාලෙම එක ඇත්තක් කියලා නැති කට ඇරියොත් බොරුම කියන මිනිසයා අද උසාවියේදී වැරදිකාරයා කියලා පිළිගත් එකම ඇති කියලා තමයි පියුමි හංසමාලි නම් කියන්නේ. ඉතින් ඊළඟට මේ කතාවේ මොනව වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ප්‍රගීත් ඒ වගේම පියුමි ආයේ එකතු වෙයිද කියන්න දන්නෙත් නැහැ. මොකද මේ දෙන්නම ලංකාවේ හැමදාම පුවත් මවන චරිත දෙකක්නේ. කොහොම වුණත් නඩුව මාර්තු 24 වෙනකන් කල් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ ගැන අලුත්ම අප්ඩේට් එකක් ආව ගමන් අපි ඔයාලව දැනුවත් කරන්න.